ආයබෝවන් කවදා හරි හිතලා තියෙනවද කම්පියුටරයකට එහෙමත් නැත්නම් ස්මාර්ට්ෆෝන් එකකට දත්ත මතක තියාගන්න පුළුවන් වෙන්නේ කොහොමද කියලා? අන්නේ දැවැන්ත මතක පද්ධතිවල තියෙන කුඩාම මූලිකම ඒකකය තමයි SR ෆ්ලිප් ෆ්ලොප් කියන්නේ. අද අපි මේ විග්‍රහයෙන් ඒ රහස පියවරෙන් පියවර හරිම සරලව තේරුම් ගමු. ඉතින් අපි මේ මූලිකම ප්‍රශ්නයෙන්ම පටන් ගමු නේද? සාමාන්‍ය විදුලි පරිපථයකට කොහොමද යමක් මතක තියාගන්න පුළුවන් වෙන්නේ? අන්න ඒකට උත්තරේ තමයි මේ ෆ්ලිප් ෆ්ලොප් කියන අපූර්ව සංකල්පය ඇතුලේ හැංගිලා තියෙන්නේ. අපි මේ ගමන යන විදිහ තමයි මේ. මුලින්ම ඩිජිටල් මතකය ගැන පොඩි හැඳින්වීමක්, ඊට පස්සේ අපි බලනවා මූලික සංකල්ප ටික, ඊළඟට ඒක වැඩ කරන අවස්ථා 4, ඒ හැමදේම එකට එකතු කරලා සාරාංශයක් සහ අවසානයේටම මේක කොහොමද මතකයේ පදනම වෙන්නේ කියන එකත් අපි කතා කරනවා. හොඳයි එහෙනම් අපි කෙලින්ම යමු පළවෙනි කොටසට. මේ සංකල්පයේ පිටිපස්සේ තියෙන හේතුව මුලින්ම තේරුම් ගන්න එක හරිම වැදගත්. ඉතින් මොකද්ද මේ ෆ්ලිප් ෆ්ලොප් එකක් කියන්නේ? හිතන්නකෝ මේක පරිගණක මතකයේ තියෙන පුංචි මතක සෛලයක් වගේ කියලා. මේ පුංචි සෛලයට පුළුවන් එකම එක තොරතුරක් විතරයි මතක තියාගන්න. ඒ තමයි ඔව් හෝ නැහැ. ඩිජිටල් භාෂාවෙන් කිව්වොත් බිංදුවක් එහෙමත් නැත්නම් එකක්. මේ ෆ්ලිප් ෆ්ලොප් එකේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න කලින් අපි ඒකේ තියෙන ප්‍රධාන ආදාන, ඒ කියන්නේ ඉන්පුට්ස් සහ ප්‍රතිදාන, ඒ කියන්නේ අවුට්පුට්ස් මොනවද කියලා අඳුන ගන්න ඕන. මේක පාලනය කරන්න අපිට හරියට බොත්තම් දෙකක් වගේ දේවල් දෙකක් තියෙනවා. S සහ R. S කියන්නේ set කියන එකට. මේකෙන් අපි මතකයට එක කියන අගය දානවා. R කියන්නේ reset කියන එකට. මේකෙන් අපි මතකයේ සිෆර කරලා ක්ලියර් කරනවා. QN කියන්නේ දැනට මතකයේ තියෙන දෙයට. QN+1 කියන්නේ අපි S හරි R හරි දුන්නට පස්සේ මතකයේ තියෙන අලුත් අගයට. හරි දැන් තමයි නියම හරිය. අපි බලමු මේ ෆ්ලිප් ෆ්ලොප් එක ඇත්තටම වැඩ කරන්නේ කොහොමද කියලා. S සහ R කියන ඉන්පුට්ස් දෙක පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම 4ම අපි එකින් එක පැහැදිලිව බලමු. අපිට තේරුම් ගන්න තියෙන්නේ මේ අවස්ථා 4 විතරයි. අපි පටන් ගමු කිසිම කමාන්ඩ් එකක් දෙන්නේ නැති අවස්ථාවෙන්. ඒ කියන්නේ S සහ R දෙකම බිඳුව වෙලා තියෙනකොට. පළවෙනි අවස්ථාව තමයි මේ ෆ්ලිප් ෆ්ලොප් එකේ මැජික් එක. S සහ R දෙකම බිඳුව නම්. ඒ කියන්නේ අපි කිසිම විධානයක් දෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? පුදුම දේ තමයි කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒක කලින් තිබුණු වගේම මතක තියාගෙන ඉන්නවා. Q එක 1 වෙලා තිබ්බනම් 1 විදිහටම තියෙනවා. 0 වෙලා තිබ්බනම් 0 විදිහටම තියෙනවා. අනේ ඒක තමයි මතකය කියන්නේ. දැන් දෙවැනි අවස්ථාව රීසෙට් තත්වය. මෙතනදී S බිඳුවයි හැබැයි R එකයි. මේ විධානය ලැබුණාම කලින් අවුට්පුට් එක මොකක් වුණත් කමක් නැහැ. අලුත් අවුට්පුට් එක. ඒ කියන්නේ Q අනිවාර්යෙන්ම බිඳුව බවට පත් වෙනවා. මතකය ක්ලියර් කරනවා වගේ වැඩක් තමයි මේකෙන් වෙන්නේ. ඊළඟට සෙට් තත්වය. S එකයි R බිඳුවයි. මේක අර රීසෙට් එකේ අනිත් පැත්ත. මේ විධානය ලැබුණාම කලින් අගේ මොකක් තිබුණත් වැඩක් නැහැ. අවුට්පුට් එක Q අනිවාර්යයෙන්ම එක බවට පත් වෙනවා. හරියට අපි මතකයට අංකයක ලියනවා වගේ වැඩක්. දැන් අපි යනවා අවසාන සහ ටිකක් අවුල් සහගත අවස්ථාවට. S සහ R දෙකම එක කළොත් මොකද වෙන්නේ? ඒ කියන්නේ අපි පරිපථයට එකම පාර සෙට් වෙන්නත් රීසෙට් වෙන්නත් කියනවා වගේ වැඩක්. මේක පරස්පර විරෝධී නේද? සාමාන්‍යයෙන් වෙන්න ඕන Q සහ Q bar කියන ප්‍රතිදාන දෙක එකිනෙකට විරුද්ධ වෙන්න එක. ඒත් මේ අවස්ථාවේදී දෙකම බිඳුව වෙන්න උත්සාහ කරනවා. මේක තර්කානුකූලව වෙන්න බැරි දෙයක්. අන්න ඒ නිසා තමයි මේක තහනම්. එහෙමත් නැත්නම් ඉන්වැලිඩ් තත්ත්වයක් කියලා අපි කියන්නේ. හොඳයි. අපි දැන් මේ කතා කරපු අවස්ථා 4ම එකම තැනකට ගෙනෙල්ල තීරුම් ගන්න හරිම පහසු සාරාංශයක් විදිහක බලමු. මෙන්න තියෙනම අපි දැන් කතා කරපු හැමදේම එක තැනකට ගෙන සත්‍යතාවගෝ. බලන්න SR දෙකම බිඳුව නම් ප්‍රතිදානය QN. ඒ කියන්නේ වෙනසක් නැහැ. R එක නම් ප්‍රතිදානය බිඳුවයි. ඒ කියන්නේ රීසෙට්. S එක නම් ප්‍රතිදානය 1යි. ඒ කියන්නේ සෙට්. අන්තිමට දෙකම එක නම් ඒක තහනම්. මේ වගුවෙන් මුළු කතාවම එක බැල්මෙන්ම තේරුම් ගන්න පුළුවන් නේද? එහෙනම් අපි මේ ඉගෙනගත්ත දේවල් වල වැදගත්කම මොකක්ද කියලා අවසාන වශයෙන් තව ටිකක් තහවුරු කරගනිමු. ඉතින් වැදගත්ම දේ තමයි මේක. මේ පුංචි සරල පරිපථයට බිඳුව හෝ එක කියන තත්වයක් රඳවා තබා ගැනීමේ හැකියාව තියෙන නිසා තමයි අද අපි පාවිච්චි කරන RAM එකේ ඉඳන් ප්‍රොසෙසරේ රෙජිස්ටර්ස් දක්වා හැම ඩිජිටල් මතකයකම පදනම වෙන්නේ මේ SR ෆ්ලිප් ෆ්ලොප් කියන සංකල්පය. ඉතින් අවසාන වශයෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. මේ සරල මතක ඒකකයේ තියෙන අර තහනම් අවස්ථාව වගේ අඩුපාඩු මගහරවගෙන මේක තවත් දියුණු කරන ක්‍රමයක් තියෙයිද? ඇත්තටම තියෙනවා. ඒ කොහොමද කියලා අපි අනාගත විග්‍රහයකින් කතා කරමු.